හායි ළමයි, එසෙන්ස් ස්ටෝර් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ ෆැබ්‍රික් පේන්ටින් කරන අයට ගොඩක් වැදගත් වෙන ප්‍රොඩක්ට් එකක් ගැන. මේ තියෙන්නේ ටෙක්ස්ටයිල් මීඩියම්. සමහර විට ඔයා මෙයා ගැන දන්නව ඇති. හැබැයි මගේ දැනුම අනුව ගොඩක් කට්ටිය මෙයා ගැන හරියටම දන්නේ නැහැ. සමහර අය අහලා තියෙනවා, හැබැයි යූස් කරන්නේ කොහොමද, කොහෙන්ද ගන්න පුළුවන්, ඒ දේවල් ගැන වැඩි දැනුමක් නැහැ. හරි. අපි අද කතා කරමු මෙයා ගැන. මෙයා පට්ට වගේ හිටියට සෑහෙන වැඩකාරයෙක් හොඳේ. හරි. මොනවාද මේ ටෙක්ස්ටයිල් මීඩියම් කියන්නේ? ටෙක්ස්ටයිල් මීඩියම් කියන්නේ ෆැබ්‍රික් පේන්ටින් කරනකොට පේන්ට් එකත් එක්ක මික්ස් කරන ලික්විඩ් එකකට. මෙයා නිකන් ලික්විඩ් එකක් නෙවෙයි. මෙයාව යූස් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ පේන්ටින් එකේ ක්වොලිටි එක normally නිකන් පේන්ට් එක යූස් කරලා ගන්නවට වඩා හොඳ ක්වොලිටි එකක් ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා යූස් කරන්නේ පේන්ට් එක විතරක්. normally fabric paint එක අරගෙන ඒක කෙලින්ම directly fabric එකට apply කරනවා නම් එතනදී ගන්න quality එකට වඩා වැඩි quality එකක් මෙයාව use කරලා ඔයාලට ගන්න පුළුවන්. අපි දැන් බලමු මෙයාව කොහොමද use කරන්නේ සහ ඇයි ඔයා fabric painting කරද්දී මෙයාව use කරන්න ඕනේ කියලා. textile medium fabric paint එකත් එක්ක use කරාම fabric paint එක හොඳට fabric එකට අල්ලලා හිටිනවා. හොඳට flexible වෙලා fabric එකේ settle වෙනවා. ඔයාට ඒක හොඳට experience කරන්න පුළුවන්. මෙයාව use කරාට පස්සේ සාමාන්‍ය normally ඔයා පින්සලෙන් paint එක අරගෙන fabric එකේ ඇඳගෙන යනවට වඩා හොඳ ලස්සනට neat එකට මෙයාව use කරලා paint එක ඇඳගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ඔයා ගොඩක් දුරට experience කරලා ඇති fabric painting එක කරගෙන ඒක වේරුණාට පස්සේ සමහර තීන්ත වර්ග ගෑවා කියලා ඔයාට අතට දැනෙනවා. ඒ කියන්නේ fabric එකේ සෑහෙන රළු ගතියක් තියෙනවා තීන්ත ගාපු තැන්වල. එහෙම නැත්නම් ඔයාට හොඳටම පේනවා ඔයා බ්‍රෂ් එකෙන් මේ පේන්ට් කරන්නේ. ඒ බ්‍රෂ් එකෙන් පේන්ට් කරනකොට බ්‍රෂ් එකේ තියෙන කෙලිවල පාරවල් අර තීන්තේ කුඩින් ඇඳිලා තියෙනවා. අපි කියන්නේ ගොරුසු පාරවල් කියලා. අන්න ඒවා. එහෙම තියෙනකොට ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් ගන්න කස්ටමර් ඕක අග ඉඳන් මුලටම හොඳටම බලනවා මේක කොහොමද පේන්ට් වෙලා තියෙන්නේ කියලා. ඔයා පේන්ට් කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ටෙක්ස්ටයිල් මීඩියම් යූස් කරලා ඒ බුරුසු පාරවල් වදිනක ඔයාට සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ටෙක්ස්ටයිල් මීඩියම් එකක් සාමාන්‍යයෙන් ඔයා පේන්ට් එකට එකතු කරාට පස්සේ ඒකේ කල් පැවැත්මත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. කොහොමද ටෙක්ස්ටයිල් මීඩියම් පාවිච්චි කරන්නේ? ටෙක්ස්ටයිල් මීඩියම් යූස් කරන්න ඕන හරිම විදියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරන්නේ 2:1 අනුපාතයට ටෙක්ස්ටයිල් මීඩියම් යූස් කරන්න කියලා. ඒ කියන්නේ තීන්ත කොටස් දෙකකට ටෙක්ස්ටයිල් මීඩියම් කොටස් එකක් වෙන විදියට. අපි හිතමු ඔයා number 8 brush එකක් ගත්තා කියලා. number 8 brush එකට paint ගන්නකොට ඒකේ paint රැඳෙන ප්‍රමාණයක් තියෙනවානේ. ඒ වගේ සමාන කොටස් දෙකක් තීන්ත එකකින් අරගෙන ඒ හා සමාන එක කොටසක් ටෙක්ස්ටයිල් මීඩියම් එකකින් අරගෙන ඔයා ඒක mix කරන්න හොඳට paint එකත් එක්ක. මේ තියෙන්නේ Camel brand එකේ මිලිලීටර් 15 size එක. එතකොට මේ තියෙන්නේ Fevikwik brand එකේ මිලිලීටර් 15 size එක. දැන් අපි කිව්ව 2:1 අනුපාතය ඔයාට මේ size bottle එකකට තමයි use කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් කොටස් දෙකකට textile medium කොටස් එකක් විදිහට use කරලා ඔයාට හොඳ quality painting එකක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ Fevikwik brand එකේ මිලිලීටර් 200 size එක. මෙයාට use කරන්න ඕන අනුපාතය පොඩි බෝතලයකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මිලිලීටර් 15 size එකට use කරේ අපි 2:1 අනුපාතයනේ. මෙයාට use කරන්න ඕන 1:1 අනුපාතය. ඒ කියන්නේ ඔයා මේකෙන් තීන්ත එක කොටසක් ගන්නවා නම් ඒ හා සමාන ටෙක්ස්ටයිල් මීඩියම් ප්‍රමාණයක් ගන්න. ටෙක්ස්ටයිල් මීඩියම් කියන්නේ ඕනම කෙනෙක් ෆැබ්‍රික් පේන්ටින් එකට අනිවාර්යයෙන්ම use කරන්න ඕන ප්‍රොඩක්ට් එකක්. මොකද මෙයාව දාලා ඔයාගේ පේන්ටින් එකේ ක්වොලිටි එක හොඳ ලෙවල් එකකට ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් ඔයාලා අනිවාර්යෙන් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වැදගත් ඒවා දැනගන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ඉහළට